සන්ධ්‍යාවක් වේවා හැමෝටම. ඔන්න එහෙනම් අපේ පුංචි නංගිගේ පල්ලියේ අද දිනය ඔයාලා වෙනුවෙන්මයි. අවුරුද්ද පටන් ගත්ත දවසේ ඉඳන්ම අපි හැමෝම බලාගෙන හිටියේ සතුටින් වගේම උනන්දුවෙන් මේ විශේෂ පුංචි අපේ ළමා දිනය එනකම්. ඔන්න ඉතින් මේ ඇඟිලි ගෙනගෙන හිටපු දවස අද උදා වෙලා තියෙනවා. අද දවස hina වෙන්න, සිංහ කියන්න, නටන්න වගේම ඉතා සතුටින් සමරන්න තියෙන දවසක්. ඉතින් අද අපේ නැන්දල මාමලා සූදානම් වෙලා ඉන්නවා මේ දවස සතුටින් වගේම ආදරයෙන් සමරන්න. මේ අවුරුද්දේ තේමාව තමයි ආදරයෙන් දැකගන්න අපට ලොව දිනන්නට කියන තේමාව. මේකේ තේරුම තමයි ඔයාලට ලෝකය ජය ගන්න ආදරණීය ආරක්ෂාවක් වගේම මඟ පෙන්වීමක් ඕනේ කියන එක. කොහොමද ළමයි කියන හරිම විශේෂ කට්ටියක් නේ. එයාලා හරිම හිංසකයි. හරිම කලාත්මකයි. ඒ නිසා තමයි ලෝකෙ ඉතාමත් සුන්දර වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට පුළුවන් පොඩි පොඩි දේවල් වලින් ලස්සන දේවල් ඇති කරන්න. ඉතින් මේ දක්ෂ අපේ පුංචි හපන්න තමයි හෙට දවසේ සතුට අනාගත නායකයින් වෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ අද දිනේ හැම දෙයක්ම විශේෂයි කියලා. ඔයාලා වගේම. එහෙනම් ඔයාලට නටන්න සින්දු කියන්න පුළුවන් අද. හැමෝටම ප්‍රාර්ථනා කරනවා සුබම සුබ ලෝක ළමා දිනයක් වේවා කියලා. පියස සිසාරා හමන මදනල සමගින් උදා වූ මේ සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරන්නම් ඔබ අප සියලු දෙනාටම සුබම සුබ සන්ධ්‍යාවක් වේවා. අද ලෝක ළමා දිනය අදයි. ඒකම ලෝක වැඩිහිටි දිනය අදයි. ලෝක ළමා දිනය මා දකින්න විදිහට නම් ඔක්තෝබර් 1 වෙනිදා නේ අවුරුද්දේ 365 දවසම ලෝක ළමා දිනය විය යුතුයි. දෙමව්පියෝ විදිහට අපි සියලු දෙනාටම ගුරුවරු විදිහට මගේ ආදරණීය මේ ගුරු සහෝදරියන්ටත් තියෙන විශාල වගකීමක්. අපි මේ චූටි දරුවෝ ඉදිරි ලෝකේ නායකයෝ කරන්න හදන්නේ. මෙතන ඉන්න පුළුවන් අනාගතයේ මේ රට කරවන්න සුදුසු නායකයෝ. මෙතන ඉන්න පුළුවන් මේ හැම දෙනා අතරින්ම වෛද්‍යවරු, ඉංජිනේරුවරු, මේ ලෝකය ගොඩනගන්න වෙහෙසෙන මිනිස්සු මෙතන ඉන්න පුළුවන් අනාගතේ. එහෙනම් ආදරණීය අම්මලා තාත්තලා ඇතුළු ගුරු මණ්ඩලයේ වැඩිහිටියෝ විදිහට රටක් විදිහට අපේ යුතුයකම සහ වගකීම තමයි මේ චූටි දරුවෝ එතෙන්ට යොමු කරන එක. පදමට සහල් පොළලා පෙළිබතුයි අපි හදන්නේ. ඔයාලට පොඩි සින්දුවක් කියන්න. අපි යාට එන්න කියමුද? ඔයාලා කන අතරේ එයා සින්දුව කියයි. හරිද? නටුවේ කටු වන බබලෝ ඔහො නැති නටතේ බත්තා නටතේ එක අතක් නටු ස්වාමී ගුණේනා රටට කරන ආම කඩා වැටෙන අඳුරේ පිපුණු වල මං වගේ බලු අවුරුදු 33ක් මට ලොකු අත්දැකීම් ගොඩක් තියෙනවා. දැන් මම මේ කතාව පටන් ගන්නකොට මම දන්නවා ඇඩේ වැඩක්ම නැහැ. ඇත්තම කියනවා. බුණ්‍යොත් තරම් සාරකර බුණත් ළමයිට වැඩක් නැහැ. හරි මේ තුනක හංගන් දෙන්නකෝ. හරි දැන් අතුස්සන්නක බලන්නකෝ. හයියම